හරි. පළවෙනි ගාන බලන්න. දුෂ්ටාවිතා සංගුණකේ මාන. දුෂ්ටාවිතා සංගුණකේ මාන. ඒකක වෙන්නේ මොනවද? ඒකක පැස්කල් තත්පර කියලා අරගන්න පුළුවන්. ඒකක m ඍණ 2යි s කියලා පුළුවන් ගන්න. මානවලට අවශ්‍ය වෙන්නේ මොකක්ද? මූලික ඒකකය. ඒ නිසා උත්තරේ m l ඍණ 1යි t ඍණ 1. වැරදිච්ච අය ඉන්නවනම් හදාගන්න උත්තරේ 2. හරි. දෙවෙනි ගාන අරගත්තොත් වර්නියර් කැලිපර් එක ප්‍රධාන පරිමාණය 0.5යි. හරිද? වර්නියර් කොටස් 50ක් එක. මේ ඔයාලා මෙන්න මේ වගේ අවස්ථාවක මේ ඉස්සල්ලාම බලන්න ඕනේ කුඩාම මිනුම කීයද කියලා. එනවා. වර්නියර් කැලිපර් එකකින් පාඨාංකයක් ගන්නකොට අනිවාර්යෙන්ම දශම ස්ථාන දෙකක් තියෙන්න ඕනේ. ලැබෙන උත්තරේ දශම ස්ථාන දෙකක් තියෙන්න ඕනේ. එතකොට පළවෙනි එක අයින් වෙන්න හේතුව සෙන්ටිමීටර වලින් තියෙන්නේ. මිලිමීටර වලට කන්වර්ට් කරනකොට කීයක්ද වෙන්නේ? දශම ස්ථාන එකයි තියෙන්නේ. ඒ නිසා ඒක ගන්න බැහැ. දෙවෙනි එකත් සෙන්ටිමීටර තියෙන එක මිලිමීටර වලට කන්වර්ට් කරනකොට කීයද ගන්න වෙන්නේ? 22.3 නේ. දශම ස්ථාන එකකට තියෙන. ඒ නිසා ඒක ගන්න බැහැ. හරිද? තුන්වෙනි එක දශම ස්ථාන දෙකකට එනවා. හරිද? අනික සෙන්ටිමීටර් 3 කියන කෙනාව වර්නියර් කැලිපරයකින් මනින්නත් පුළුවන්. සාමාන්‍යයෙන් වර්නියර් කැලිපරයක් මනින්න යෝග්‍ය මොන අගයට වඩා වැඩි ඒවද? ටග්ගල කියන්නේ. ඒක දැන් දෙක ඉන්නෙත් නැහනේ. කොහොමද ඒක හොයාගන්නේ? වර්නියර් කැලිපරයක සාමාන්‍යයෙන් දැන් මේ වර්නියර් කැලිපරය ගත්තොත් නම් මේක ගත්තොත් නම් 0.5 මිලිමීටර් බෙදීම පාඨාංකය ප්‍රතිශත දෝෂය 100ට 1යි කියලා 100ට 1යි කියලා ගත්තොත් 1යට 100යිනේ. ඒ කියන්නේ මිලිමීටර් එකකට වඩා වැඩි පාඨාංක මනින්න තමයි හොඳ. හරිද? එතකොට දැන් ඔයාට මෙතන මේ වර්නියර් කැලිපරය ගත්තාම 3.0.52 සෙන්ටිමීටර නැත්නම් 30.52 මිලිමීටර් තමයි වඩාත්ම හොඳ. හැබැයි මෙතන දෙන්නෙක් තරඟ කරනවා. කවුද දෙන්න? පස්වෙනි එක එන්නත් බෑ. ඇයි පස්වෙනි එක එන්න බැරි? පස්වෙනි එක මිලිමීටර් වලින් ගත්තොත් කීයද? 0.56යි. මේ මනින්න ඕනේ අඩුම එකත් 1 මිලිමීටර්. ඊට වඩා අඩු ඒවා මැන්නොත් ප්‍රතිශත දෝෂය 100ට 1ට වඩා වැඩි. ඒ නිසා මේක ගන්නෙ නෑ. මේ දෙන්න හොඳයි. මේ දෙන්නගෙනුත් වඩාත්ම හොඳ තුන්වෙනි උත්තරය. හේතුව මේක 19යි දශම ගාණක් එනවනේ. 19.675යිනේ. සාමාන්‍යයෙන් වර්නියර් කැලිපරයක මයින්න පුළුවන් උපරිම පාඨාංකය ගත්තොත් වර්නියර් කැලිපරයේ පාසල් විද්‍යාගාරයේ තියෙන වගේ 18ක් වගේ. හරි? ඒත් 19.675 මේ අවස්ථාවට අදාළව උචිත නොවන නිසා මේ දෙන නිකන් ළඟ ළඟ උත්තර දෙකක්. හරි? ඒ නිසා වඩාත් යෝග්‍ය වෙන්නේ තුන්වෙනි උත්තරේ. 19.675 ගත්තේ නැහැ. හරි? වඩාත්ම යෝග්‍ය වෙන්නේ උත්තරේ 3. තුන්වෙනි ගාන. හොඳ ගානක්. අචල ආධාරක දෙකක් අතර ඇද ඇති ඒකාකාර තන්තුවකට 150 හර්ට්ස් සහ 200 හර්ට්ස් අනුයාත සංඛ්‍යාත දෙකක් ඇති බව නිරීක්ෂණය කරන ලදී. අනුයාත අනුනාද අවස්ථා දෙක සඳහා ප්‍රසංවාද අංක වන්නේ මේ බලාගන්න. අචල ආධාරක දෙකක් අතර ඇදලා තියෙනවා නම් තන්තුවක් නේ පුතා තියෙන්න ඕනේ නේද? මේ ඇදි තන්තුවක ඇතිවන තීර්යක් තරංගනේ. නේ ස්ථාවර තීර්යක් තරංග. තේරුණාද? මේකට අදාළ සමීකරණය වෙන්නේ මොකක්ද? වේගය t බෙදීමෙන් පොඩි මතක් කිරීමක් කරන්නේ. හරිද?
එතකොට මේ වගේ තන්තුවක් ඇදලා තිබ්බහම ඒකේ සංඛ්‍යාතය ලියන්න පුළුවන් කොහොමද? 1 යට 2l වර්ගමූල t බෙදීමෙන් මේකට අපි කියනවා මොකක් කියලාද? මූලික සංඛ්‍යාතය නැත්නම් මූලික තාණය කියලා. ඇදි තන්තුවක මූලික තාණය. දැන් ඔයාලට පාඩම අමතකයි නම් තරු ලකුණක් දාගන්න ඕනේ. හේතුව ගෙදර ගිහිල්ලා අනිවාර්යෙන්ම මේ අමතක වෙච්ච කොටස් ටික නැවත වාරයක් මතක් කරගන්න ඕනේ. ඒක තමයි ඔයාලට පාඩම් කරන්න තියෙන එකම මේ chance එක. නැත්තම් ඔයාලට පාඩම් කරන්න කොහෙන්ද කියලා හිතා ගන්න බෑනේ. දැන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන තැන් තියෙනවනේ. එතකොට ඔයාලා දන්නවා ඇදි තන්තුවක මේ වගේ තන්තුවක් ඇදලා තියෙනකොට මොනවද ඇති වෙන්නේ? සියලුම ප්‍රසංවාද අවස්ථා ලැබේ. මතකද දන්නේ? සියලුම ඒවා හම්බ වෙනවා. ඒ කියන්නේ පළවෙනි උපරිතාණය වෙන්නේ හරි 2 බෙදීම 2l වර්ගමූල t බෙදීමෙන් දෙවැනි උපරිතාණය වෙන්නේ 3 බෙදීම 2l වර්ගමූල t බෙදීමෙන් ඔය විදිහට ගත්තාම ඔයා දන්නවා මූලික තාණය හැම වෙලාවෙම මොන ප්‍රසංවාද අංකයේද? පළවන ප්‍රසංවාද. මේ මොකක්ද? දෙවන ප්‍රසංවාදය. මේ මොකක්ද? තුන්වන ප්‍රසංවාදය. ප්‍රසංවාදය කියන්නේ මොකක්ද? මූලික සංඛ්‍යාතය වගේ ලැබිලා තියෙන සංඛ්‍යාතයේ කී ගුණයක්ද කියන එක. තේරුණාද? එතකොට එයාලා කියනවා අනුයාත අනුනාද අවස්ථා දෙකක්. ඔයා හිතන්න මෙහෙම. මේ තමයි එක ළඟ පිහිටන අනුයාත අනුනාද අවස්ථා. මේ තියෙන්නේ මූලික තාණය, පළවෙනි උපරිතාණය, දෙවෙනි උපරිතාණය කියන පුතා එක ළඟ පිහිටන අනුනාද අවස්ථා තමයි මේ තියෙන්නේ. ඔයා මේ දෙන්නව තෝරගන්නකො. හරි? නිකන් මම මේ කියන්නේ මේ දෙන්නව තෝරගන්න ඔයා. පැහැදිලිද කියලාද? මේ දෙන්නව තෝරගෙන හරිද? අපිට කියන්නේ මොකක් හරි දෙන්නෙක් කියලානේ. ඔයා හිතන්න මෙහෙම. ඔයා හිතන්න මෙහෙම. පළවෙනි උපරිතාණ අවස්ථාවට ලැබිච්ච අගය තමයි 50. 150. දෙවැනි උපරිතාණ අවස්ථාවට ලැබිච්ච අගය තමයි 200. හරි? එතකොට F note ලියන්න පුළුවන් කොහොමයි කියලාද? සාමාන්‍යයෙන් සියලුම ප්‍රසංවාද අවස්ථා ලැබෙන නිසා F note 2 F note 3 F note ටකල කියන්නේ 4 F note මේ විදිහට සියලුම ප්‍රසංවාද අවස්ථා ලැබෙනවා ඇදි තන්තුවක. එතකොට මේ වගේ මූලික මේ වගේ අනුයාත අනුනාද අවස්ථා දෙකක් ගත්තාම ඇත්තටම මෙන්න මේ වගේ දෙකක් නේද මේ තියෙන්නේ. එක්ක මේ දෙන්න ගන්නවා. එක්ක මේ දෙන්න. එක්ක මේ දෙන්න. එක්ක මේ දෙන්න. එතකොට මේ මෙහෙම ලියන්න ඕනෙත් නේ. එතකොට මේ තෝරගන්න එක්කෙනෙක් ඔයා හිතන්නකෝ. හරි. ඔයා හිතනවා තෝරගත්තේ මෙයයි කියලා. එයාගේ අගය කීයද එතකොට? 150යි. එහෙනම් මෙයාගේ අගය කීයද එන්නේ? 200යි. උපකල්පනයක් කරේ. එතකොට මේ දෙන්නගේ වෙනස 4 F note 3 F note සමාන වෙන්නේ කාටද? 50ට. මෙයාගේ මෙයාව අඩු කරනවා. ඒ කියන්නේ කොයි විදිහට ගත්තත් මූලික සංඛ්‍යාතය කීයක් එනවද? 50ක් කියලා එන්නේ. ඔයා මේ දෙන්නව ගන්නකො. 4 F note කියන කෙනා 150යි කියලා හිතුවොත් 5 F note කියන කෙනා 200යි කියලා හිතුවොත් මේ දෙන්නගේ වෙනස 200න් 150ක් අඩු කරාම ලැබෙන අගයට සමානයි. ඒ නිසා හැම වෙලාවෙම ඔයා මේකට අදාළව දාන සම්බන්ධතාවයෙන් ඔයාට ලැබෙනවා මොකක්ද? මූලික තාණයේ සංඛ්‍යාතය. වගේ ටාගට් එක ඕක. ඔය වගේ ගණන් වල අහලා තියෙනවා නම් මොකක් හරි එක්ක උපරිතාණයක් හරි අහලා තියෙනවා කියලා හිතන්නකෝ. ඔයාගෙන් මේ ගාන අහලා පස්වෙනි උපරිතාණය අහන්න පුළුවන්. හරිද? මොන විදිහට ගානක් දුන්නත් අනුයාත අනුනාද අවස්ථා කිව්වහම අනුයාත කියන්නේ එක ළඟ. ඒක මේ දෙන්න වෙන්නත් පුළුවන්. ඔයාගේ ටාගට් එක F note හොයාගන්න එක. දැන් ඔයාට පුළුවන් 150 කියලා කියන්නේ
150යි හර්ට්ස් කියලා කියන්නේ මොකක්ද? මූලික තාණය වගේ 3 ගුණයක්. එහෙනම් 150 කියන්නේ මොන ප්‍රසංවාදයේද? 3 වන ප්‍රසංවාද අංකය. 200 කියලා කියන්නේ 50 වගේ 4 ගුණයක්. ඒ කියන්නේ මේ මොකක්ද? 4 වන ප්‍රසංවාද අංකය. ගොඩක් ළමයින්ට මේ ගණන් කොච්චර ලේසි වුණත් හදාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ අනුයාත ගානක් ආපු ගමන් ඔයාලට සමහර විට දැන් මේ වගේ ගානක් නැතිව ඔයා දන්නවද මේ එක් කෙලවරක් වහපු අවස්ථාවක් ගත්තොත් එක් කෙලවරක් වහපු නලයක් ගත්තොත් ඒ වගේ නලයක ප්‍රසංවාද අවස්ථා ලැබෙන්නේ ඔත්තේ සංඛ්‍යා විදියට. පැහැදිලිද කියන්නේ? එතකොට එන්නේ 1 3 5 එහෙම එන්නේ. ඒ කියන්නේ මෙහෙම f not 3i f not එකකම වෙනස කීයද? 2i f not. ඔයා හිතන්න මෙයා 150 කියලා. මෙයා කීයද? 200 කියලා හිතන්නකෝ. එතකොට මේ දෙන්නගේ වෙනස කීයක් එනවද? 2i f not. සංඛ්‍යාත දෙකේ වෙනස 50යි. f not කියන්නේ 25යි. දැන් ඊට පස්සේ බලනවා 25 150 වෙන්නේ කී ගුණයකින්ද? ඒ විදිහට තමයි ඒකේ ගණන් හදන්නේ. ඒ නිසා ඔයා මේක තේරුම් අරගන්න ඕනේ වැදගත්ම දේ මොකක්ද? ඔයාට මේ මාතෘකාවට අදාළව අහලා තියෙන ප්‍රශ්නේ සූත්‍ර ටික ඔළුවේ තියෙන්න ඕනේ. උපරිතාන ටික පාඩම් තියෙන්න ඕනේ කොහොමද ලියන්න කියලා. ප්‍රසංවාද අංක ලියන්නේ කොහොමද කියලා ඔළුවේ තියෙන්න ඕනේ. සියලුම ප්‍රසංවාද අවස්ථා ලැබෙනවා කියලා අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒකට අදාළව මේ විදිහට ලියාගෙන සංඛ්‍යාත දෙක ලියලා වෙනස අරගෙන මූලික සංඛ්‍යාතේ හොයාගෙන ප්‍රසංවාද අංකය හොයන්න පුළුවන්. ප්‍රසංවාදයක් කියලා කියන්නේ හැම වෙලාවෙම මූලික සංඛ්‍යාතයේ වගේ කී ගුණයක්ද කියන එක. පවතින සංඛ්‍යාතයේ මූලිකය වගේ කී ගුණයක්ද කියන එක. හරි? ටුට්ටක් වෙලා ගියා එක කියලා දෙන්න මේක අවබෝධ කරගන්න මේකෙන් ඕන තරම් ප්‍රශ්න පාස් පේපර්ස් වල අහලා තියෙනවා පොඩ්ඩක් ඒවා ගෙදර ගිහලා හදන්න. ඔයාලා මේ පේපර් කරන එකේ වාසිය තමයි පොඩි නෝට් එකක් දාගන්න මේ සම්බන්ධව තව ප්‍රශ්න තියෙනවද පාස් පේපර්ස් වල ඒව හදන්න ඔයා පොඩි අයිඩියා එකක් තියාගන්න. ඒ අයිඩියා එක ඊළඟ සතියේ වෙන්න කලින් කරලා ඉවර කරන්න. අයිඩියා එකෙන් ගත්තු දේ කරලා ඉවර කරගන්න. හතරවෙනි ගාන. ස්කන්ධ දෙකක් අතර දුර දස ගුණයක් කළහොත් ඒවා අතර ගුරුත්වාකර්ෂණ බලය අඩුවන සාධකය. මේ බලන්න. ගුරුත්වාකර්ෂණ බලය ලියන සමීකරණය තමයි මෙන්න මෙහෙම. එතකොට මේවා නියත නිසා බලය සමානුපාතික වෙන්නේ දුරේ වර්ගයට. එතකොට පුතේ දුර දස ගුණයකින් වැඩි වෙනවා කියන්නේ r වල වර්ගය දුරේ වර්ගය කීයක් වෙනවද? 100 ගුණයකින් පහළ යනවා. sorry 100 ගුණයකින් ඉහළ යනවා. r 10 ගුණයකින් ඉහළ යනවායි කියන්නේ r වල වර්ගය 100 ගුණයකින් ඉහළ යනවා කියන එකයි. තේරුණාද? එතකොට දුර 100 කියන්නේ දුරේ වර්ගය 100 ගුණයකින් ඉහළ යනකොට ඒ අතර ඇති වන ආකර්ෂණ බලය 100 ගුණයකින් පහළ යනවා. ඒ නිසා උත්තරේ 2. ඊළඟට 5 වෙනි ගාන. පුතා මෙතන කියනවා දින 5කදී විකිරණශීලී ද්‍රව්‍යයකින් 150ක් ක්ෂය වේ. මේ බලන්න මොකක්ද එතකොට අර්ධායු කාලය මොකක්ද? ඔය පළවෙනි ප්‍රකාශනය දීලා තියෙන්නේ ඇයි? අර්ධායු කාලය හොයාගන්න. අර්ධායු කාලය කීයද? දින 5යි. ඔය අර්ධායු කාලය හොයාගන්න තමයි මොකද ඔයා දන්නවා පවතින පරමාණු සංඛ්‍යාව අර්ධයක් වෙන්න. ගත වෙන කාලයට අපි කියනවා අර්ධායු කාලය කියලා. පවතින පරමාණු සංඛ්‍යාවෙන් හරියටම අර්ධයක් ක්ෂය වෙන්න ගත වෙන කාලයට කියනවා අපි අර්ධායු කාලය කියලා. එතකොට දැන් ඔයා බලන්න දින 20කදී ඉතිරි වී පවතින ද්‍රව්‍ය ප්‍රමාණය. මේ බලාගන්න. දින 20කදීනේ. එතකොට අර්ධායු කාල කීයක්ද පුතා? 4ක්. ඇයි? දින 5ක් කියන්නේ එක අර්ධායු කාලයක් නේ. දින 20ක් කියලා කියන්නේ මේ බලන්න. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ පුතා මෙතන percentage එකක් නේ අහන්නේ. ඒ නිසා මම ගන්නවා ආරම්භක දවස 100යි කියලා.
ඒ කියන්නේ ආරම්භයේදී තියෙන පරමාණු සංඛ්‍යාව 100ට 100යි. එක අර්ධායු කාලයක් ගියාම කීයක් වෙනවද කියන්නේ? 50ක් වෙනවා. මේ පේන්නේ මොකක්ද? මේ මොකක්ද? මේ තියෙන්නේ මොකක්ද? ඉතිරි. දැන් මේ මොකක්ද? පවතින පරමාණු. එතකොට මේ මොකක්ද? තියෙන ටික. ඉතිරි ටික මේ තියෙන්නේ. හොඳේ. ඉතිරිය 50ක් ක්ෂය වෙලා එක අර්ධායු කාලයයි. එක අර්ධායු කාලයයි. ආයි තව අර්ධායු කාලයයි. මේ ප්‍රමාණය කීයක් වෙනවද? ටක් ගාලා කියන්න. 25ක් වෙනවා. ඒ කියන්නේ 25ක් දැනට තියෙනවා. කොච්චරක් හානි වෙලාද? ක්ෂය වෙලාද? 75ක් ක්ෂය වෙලා. අවබෝධයෙන් තේරුම් ගන්න. මේ තියෙන්නේ දැනට පවතින ටික, ඉතිරි වෙලා තියෙන ටික, ක්ෂය වෙච්ච ටික නෙමෙයි. මේ කියන්නේ මේ මොනවාද? මේ අස්ථායි ටික. මේ තමයි අස්ථායි පරමාණු. හරිද? අර හැඩේ මතකද? හැඩේ මතකද? හැඩේ ඔන්න ඔහම යනවා. මේ මොනවාද? අස්ථායි පරමාණු. මේ ස්ථායි. හරිද? දැන් අර්ධායු කාල දෙකයි. තව අර්ධායු කාලයක් ගියහම පස්සේ කීයද පුතා? 12.5යි. තව අර්ධායු කාලයක්. තව අර්ධායු කාලයක් ගියහම කීයද? කීයක් වෙනවද? 6.25යි. මේ මොකක්ද? දැනට ඉතිරි වෙලා තියෙන ටික පුතා. ඉතිරිය. කොච්චරක් එතකොට ෂය වෙලා තියෙනවද? 100න් 6.25ක් අඩු කරලා බලන්න. හරිද? එතකොට එනවා 93.75. 93.75ක් ක්ෂය වෙලා තියෙනවා. අපෙන් අහන්නේ ක්ෂය වෙන ප්‍රමාණය නෙමෙයි. අපෙන් අහන්නේ දැනට ඉතිරි වෙලා තියෙන ටික. ඉතින් ලේසි හොයාගන්න. 6.25යි. බැරි වෙලාවත් ඔය උත්තර පහේ 93.75ක් තිබ්බනම් සමහර වෙලට ඒකටත් උත්තර ගන්න පුළුවන්. ඒ ඉතිරි වෙච්ච ප්‍රමාණය නෙමෙයි ක්ෂය වෙච්ච ප්‍රමාණය. මේ තමයි අර්ධායු කාල 4කට පස්සේ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය. හරි? හයවෙනි ගාන. හයවෙනි ගාන. තනි පොටක් ඇති වෘත්තාකාර පුඩුවක් තුලින් ධාරාවක් ගලා යයි. පුතා මේක පාඩම් විදියට ගත්තොත් මේ මොකක්ද කියන්නකො? දෝලන හා තරංග පාඩමේ තන්තු වල කම්පන ආශ්‍රිතව දීලා තියෙන ගානක්. තන්තු වල කම්පන ආශ්‍රිතව. මේක ගත්තොත් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේ හරිද? ආකර්ෂණ බලය කියන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය බේස් කරගෙන හරිද? ස්කන්ධ දෙකක් අතර ආකර්ෂණ බලය ඇති වෙන සමීකරණය භාවිතයෙන් ගාන අහලා තියෙන. මේ මොකක්ද? 11 වෙනි පාඩමේ විකිරණශීලීතාවය වල ක්ෂය වීම සම්බන්ධව තියෙන එකක්. හරිද? 6 වෙනි ගාන අහලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍ර පාඩමේ චුම්බක ශ්‍රාව ඝනත්වය බේස් කරගෙන ආපු ගානක්. බලන්නකො මේක මාර ලේසි. තනි පොටක් සහිත වෘත්තාකාර පුඩුවක් තුලින් ධාරාවක් ගලා යයි. එම කම්බියේම පොටවල් දෙකක් ඇති වෘත්තාකාර පුඩුවක් ලෙස නමා එම ධාරාවම ගලා යාමට සැලැස්සුවහොත් පුඩුවේ කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වන සාධකය. මේ බලන්න. පුතා මේකේ අරේ ඔයා හිතන්නකෝ R කියලා. හරිද? R කියලා හිතන්නකෝ. මේ එක කම්බියක් යන්නේ. ඔයා මේක ඩබල් කරනකොට හරිද? මේ කම්බිය ඩබල් කරනකොට අරය කොච්චරක් වෙනවද? අරය භාගයක් වෙනවා. තේරුම් ගන්න තියෙන ඔච්චරයි. කම්බි පුඩුව හරිද? එයාලා කියන්නේ මේකේ තියෙන්නේ එක පොටයි. පොටවල් එකයි. මෙතන කීයක් තියෙනවද? පොටවල් දෙකයි. හරි? පැහැදිලිද කියනද? එහෙම කරපු ගමන් අරය කීයක් වෙනවද? අර්ධයක් වෙනවා. ඔයාට ඕක හොයන්න ඕන නම් ඔයා ගෙදරදී මේකේ දිග අරගන්න අර්ධිය ගන්න පුළුවන් නේ 2πr කියලා.
ඒ පරිදිම මේකෙනුත් ඕනේ නෙන්න. එතකොට මේකේ පොටවල් කීයක් තියෙනවද? 25R බෙදීමේවා දෙකයි. මේක වෙනවා. මේක වෙනවා. ඔයා මේකට බලන්න. මේ දිගම වෙන්න එපැයි බං. මේ දිගත් මේක 25R නේ. මේ බලන්න මේකට දානකොට 25 අරය R බෙදීම දෙකයි. මේ එන්නේ මොකක්ද? එක පොටක් කීයක් තියෙනවද? පොටවල් දෙකක්. ගාන 25R එනවා. ඒ කියන්නේ පවතින පොට දෙගුණයක් කරනකොට අරය කී ගුණයකින් පහළ එනවද? දෙගුණයකින් පහළ යනවා. පැහැදිලි කියන දේ? පැහැදිලිද කියන දේ? දැන් ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මේකේ පොටවල් කීයක් කරනවද? 3 ගුණයක් බවට පත් කර. ඒ කියන්නේ පවතින පොටවල් දෙකක් නෙමෙයි 3 ගුණයක් කරා කියලා හිතන්නකෝ. අරේ R බෙදීම 3ක් වෙනවා. අරේ R බෙදීම 3යි. ඉතින් ඔයා දන්නවා මේකේ මේ වගේ අවස්ථාවක චුම්බක ශ්‍රාවක ඝනත්වය ලියන්නේ කොහමද? mu naught I බෙදීම 2R. දැන් පුතා අරය දෙගුණයකින් පහළ යනකොට sorry මෙතන හරිනේ R නේ හරිනේ දැන් මෙතන දෙගුණයකින් පහළ එනව නේද? එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය වෙනස් වන සාධකය මෙයාගේ අරොනම් අර ප්‍රකාශනයක් දාලා ඉවරලා උත්තරය ගන්නත් පුළුවන්. හරි? හරි? මේක කොහොමද ගන්නෙ? අලුත් එක b dash mu naught I බෙදීම 2යි R බෙදීම 2 හොටවල් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි? පැහැදිලිද කියන දේ? එතකොට ඔයා කෙලිම උත්තරේ 4යි හොඳේ. 4යි එන්නේ. හරි? ආදේශ කරනවා නම් ඔයා ආදේශ කරලා චෙක් කරනවා නම් මේ දෙකට මේ දෙකක් කැපිලා යනවා. හරි? එතකොට මේ දෙක ඕන්නම් තියාගන්නත් පුළුවන්. උත්තරේ b dash කියන කෙනා 4යි b කියලා එනවා. හරි? ගාන්න උත්තරේ එනවා. උත්තරේ 4 ගුණයක් උත්තරේ 4. මෙතනින් එහාට සලු කරගන්න එක ඔයාගේ වැඩක් ඈ. මේක අනිවාර්යෙන් දාන්න ඕනේ මේ මොනවද? පොටවල් ගණන. හරි? ඊළඟට 7 වෙනි ගාන තරංගවල ගුණ සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න. විද්‍යුත් චුම්බක තරංගවල ශක්තියෙහි සංඛ්‍යාතය මත රඳා පවතී. ඔව් E සමානයි HF. E සමානයි HF. සංඛ්‍යාතය මත තමයි විද්‍යුත් චුම්බක තරංගවල ශක්තිය රඳා පවතින්නේ. B ප්‍රකාශයත් හරි. ධ්වනි තරංග කියන්නේ පුතා විද්‍යුත් චුම්බක තරංග නෙමෙයි. ධ්වනි තරංගවල ශක්තිය විස්තරයේ මත තමයි රඳා පවතින්නේ. වෙන්නේ මොකක්ද? ශක්තිය කාටද සමානුපාතික වෙන්නේ? විස්තරයේ වර්ගයට. රඳා පවතිනවා කිව්වහම වර්ගයක්ද වර්ග මූලයක්ද ඒව ලියන්නේ නැහැ. රඳා පවතිනවා. හැබැයි සමානුපාතික ලකුණු දානවා නම් රඳා පවතින්නේ වර්ගයක්ද වර්ග මූලයක්ද ප්‍රතිලෝම සමානුපාතිකයක්ද ප්‍රතිලෝමයේ වර්ග මූලයක්ද කියන එක කියන්න. හරි? මේක මෙහෙම ලියා ගන්න සමානුපාත ලකුණ දැම්මොත් විස්තරයේ වර්ගයට තමයි අනුලෝමව සමානුපාතික වෙන්නේ ධ්වනි තරංගවල ශක්තිය. තීර්යක් තරංග ද්‍රවණය කළ නොහැක. වැරදි. තීර්යක් තරංග ද්‍රවණය කරන්න පුළුවන්. හරිද? තීර්යක් තරංග ද්‍රවණය කරන්න පුළුවන්. ඔය ද්‍රවණය කියලා කියන පුතා මෙන්න මෙහෙම දෙයක් නේ. මෙන්න මෙහෙම තියෙනවා මේ තෝරමල්ලි අල්ලුව කියලා කියන්නේ. නැත්තම් තෝරමල්ලි ස්පටිකය කියලා.
හරිද? ඔය හිතන්න මේ වගේ තැනකින් විද්‍යුත් චුම්බක තරංග කියන්නේ තීර්යක් තරංග. හරිද? විද්‍යුත් චුම්බක තරංගයක් ආව කියලා හිතන්නකො මේ විදිහට. හරි? විද්‍යුත් චුම්බක තරංගයක් එන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට ආව කියලා හිතන්නකො විද්‍යුත් චුම්බක තරංගයක්. ඒක පුතා කොහොමත් එන්නේ මේ විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍ර දෙකක් තියෙනවනේ. මේක ඇතුලෙන් යනකොට එළියට අවුට්පුට් එකක් විදිහට එන්නේ මොකක්ද? ටක් ගාලා කියන්න. මෙන්න මේක විතරයි. එතකොට තීර්යක් තරංග ද්‍රවණය කරන්න පුළුවන්, අන්වායාම තරංග ද්‍රවණය කරන්න බෑ. හේතුව අන්වායාම තරංග යන්නේ ප්‍රචාරණය වන මාධ්‍යයට සමාන්තරව. එතකොට මේ සිදුර තුලින් යන්න යාට බාධාවක් නැහැ. සිදුර තුලින් යන බාධාවක් වෙන කෑල්ල තියෙනවනේ මෙන්න මේ හරහට තියෙන කෑල්ල. මේක මේ පේන්නේ නැහැ මොදේ මෙහෙට තියෙන්නේ. ඒක මේ බාධකයෙන් යන්නේ නැහැ. බාධකයෙන් එහා පැත්තට යන්නේ නැහැ. මෙන්න මේ සිදුර තුලින් යන්න පුළුවන් කොටස විතරයි අවුට්පුට් එක විදිහට යන්නේ. ඒ නිසා රතු පාට පෑන ලියා ගන්න ඕනේ මෙතන මොනවද? අන්වායාම තරංග ද්‍රවණය කළ නොහැක, තීර්යක් තරංග ද්‍රවණය කළ හැක. අන්වායාම තරංග ද්‍රවණය කළ නොහැක, තීර්යක් තරංග ද්‍රවණය කළ හැක. ඒ නිසා උත්තරේ 2. ඊළඟට 8 වෙනි ගාන. නලයක අවහිරතාවයක් ඇති ස්ථානයක්. මොකද පුතා අවහිරතාවයක් කියන්නේ? නලයක අවහිරතාවයක්. නිකන් අර හાર્ට් එකේ මොනවද පුතා තියෙන්නේ? දමනිද තියෙන්නේ? ඒ වගේ අර මොනවද? හાર્ට් ඇටැක් වලට හැදෙන්න මොනවද ඉර වෙන්නේ? තෙල් නේද මොනවද? මේදේ. මන් දන්නේ නැහැ මොනවද? කොලෙස්ටරෝල් කියලා කියන්නේ. මේද බයවද කරන්නේ? දෙකකින් විතරයි. මේ යම් අවහිරතාවයක් එනවා. අවහිරතාවයක් එනකොට වෙන්නේ මොකක්ද? කියන්න හරස්කඩ වර්ගඵලය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරස්කඩ වර්ගඵලය අඩු වෙනකොට වේගය මොකද වෙන්නේ? ඇයි එතනින් තල්ලු කරන්න වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනකොට පීඩනය මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. වේගය අඩු වන අතර පීඩනය වැඩි වේ. මේ ප්‍රකාශය වැරදි. මේ ප්‍රකාශය ගත්තොත් වේගය වැඩි වන ආකූල වෙන්න පුළුවන්. ඇයි එන කෙනා මෙතනින් යන්න හදනවනේ හැමෝම. එන හැමෝම මෙතනින් යන්න හදනවා. එතකොට ආකූලයි තමයි. ආකූල විය හැක. නොවෙන්නත් පුළුවන්. හරිද? විය හැක කියලානේ කියන්නේ. ඇයි? ආරම්භයේදී ආකූල වෙලා දැන් මෙහෙමනේ. ෂණික අපිට කියලා නෑනේ පවතින සිදුර ෂණිකව අවහිර වුණා කියලා. ෂණිකව අවහිර වුණොත් ආකූල වෙනවා. ක්‍රමානුකූලව අවහිර වුණොත් ආකූල වෙන්නේ නැහැ. ඒක ගානට මෙහෙම යනවා එතකොට. පැහැදිලි කියන දේ විය හැකනේ. ඒ නිසා ඒක හරි. B සහ C සත්‍යය උත්තරේ 5. 9 වෙනි ගාන. මේක විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධව තියෙන ගානක්. හැබැයි මේක O level කාලෙදිත් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන නිසා මම මේක පාවිච්චි කරනවා. මේ තමයි පරිණාමකයක ගණන් හදන සමීකරණ දෙක. පරිණාමකයක ගණන් හදන සමීකරණ දෙක. මම මේක කියලා දුන්නා කොහෙදද? ඉලෙක්ට්‍රොනික්ස් වල හරිද? පූර්ණ තරංග, ඍජුකරණය, අර්ධ තරංග, ඍජුකරණයේදී මම මේක කියලා දුන්නා. කියලා දුන්නා. හරි? මේක පාඩම් තියාගන්න. මෙහිම වෙන්නේ පරිපූර්ණ පරිණාමක නම් විතරයි. ශක්ති හානියක් වෙන්නේ නැත්තම්. කොහොමද මේ සමීකරණය ගත්තේ? ඔයා දන්නවා ක්ෂමතාවය ලියන්න පුළුවන් විද්‍යුත් ක්ෂමතාවයේ P සමානයි VI කියලා. P සමානයි VI කියලා. පරිපූර්ණ පරිණාමකයක් කියන ශක්ති හානිය වෙන්නේ නැති ඒවා. ක්ෂමතා හානියක් වෙන්නේ නැහැ කියන ඒවා. එතකොට
ප්‍රාථමිකයේ ක්ෂමතාවයයි ද්විතීයකයේ ක්ෂමතාවයයි මොකක්ද වෙන්නේ? සමාන වෙනවා. ඒ නිසා තමයි මේ vi කියන එක අවස්ථා දෙකකට දාලා තියෙන්නේ. මේකෙන් තමයි උත්තරය ගන්න. මේකට ඔයා ආදේශ කළ උත්තරය ගන්න. උත්තරේ 2 ඇම්පියර් කියලා එයි. මේකට ඔයා ආදේශ කළ උත්තරේ 240ක් කියනවා. මේක 0.1යි. මේක 12ක් එනවා. මෙයා තමයි අහන්නේ 2 ඇම්පියර කියලා උත්තරේ. උත්තරේ 3. 10 වෙනි ගාන. දහවෙනි ගානේ කියනවා පොළවේ සිට සිරස්ව ඉහළට බෝලයක් ප්‍රක්ෂේපණය කරනු ලැබේ. උස සමග වස්තුවේ චාලක ශක්තිය වෙනස් වන ආකාරය. මේ බලන්නකෝ. ඉහළට බෝලයක් විසික් කරනකොට එන්නේ මොකක්ද වෙන්නේ? ප්‍රවේගයක් වෙලා උස hina වෙන්නේ. ඔක්කර තියෙනවා මේකේ hina වෙන්න දෙයක්. මම මේකට දානවා සමීකරණයක්. මේ බලන්න. මෙන්න මෙයාව දානවා. v වර්ග සමානයි u වර්ග දාන 2s දාන ඉහළට. සමීකරණය තමයි මේක. ඉහළට දාන්නේ. හරි. ශක්ති සංස්ථිතියෙන් දාන්නත් පුළුවන්. මම මෙහෙම දාලා ඉවර වෙලා මෙතෙන්ට භාගයක් m දානවා. ඒ කියන්නේ හැම පදයක්ම භාගයක් m වලින් මොකද කරන්නේ? වැඩි කරනවා. ඒතකොට මේකෙන් එන්නේ මොකක්ද? අවසාන චාලක ශක්තිය අපෙන් අහන්නේ. අවසාන චාලක ශක්තිය විචලනය වන ආකාරයනේ අහන්නේ ඔය. ආරම්භක එක්කෙනා කොහොමත් නියතයිනේ බං. මේ මොකක්ද? ආරම්භක චාලක ශක්තිය. මේ මොකක්ද? ආරම්භක චාලක ශක්තිය. ඍණ දෙකට දෙකක් කැපෙනවා mg වාරය h. එහෙනම් මෙයා y වෙන්න එපයි. h තමයි ස්වායත්ත විචාරය. ඍණ mg h මෙයා නියතයක්. ආරම්භක චාලක ශක්තිය නියතයක්. ඉතින් ආරම්භක වේගය නියතයක් නේ. ඒක චේන්ජ් වෙන්න බෑනේ. ඉතින් ආරම්භක වේගයක් නේ ඒක. y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. වගේ ප්‍රස්ථාරයක් තියෙන උත්තරේ 3. වාට ඕනනම් මෙහෙම ගන්නත් පුළුවන්. මෙතන ශක්තිය තියෙනවනේ පුතා. ශක්ති සංස්ථිතිය දාලා ආරම්භක මෙතන විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා අරගෙන ආරම්භක චාලක ශක්තිය භාගයයි mu වර්ගය ඒක සමාන වෙනවා කාටද? ආරම්භක චාලක ශක්තිය භාගයයි mu වර්ගය ඒක සමාන වෙනවා අවසාන අර උඩම කියන්නේ යම් මොහතක චාලක ශක්තිය දන ඒ මොහතට අදාළව mgh. හරි? අපිට ඕනේ මෙන්න මේ චාලක ශක්තිය. එහෙනම් මෙයාව ගන්න වෙනවා අපිට මේ පැත්තට. හරි? එකකින් අපිට මෙහෙම ගන්න පුළුවන්. ඉතින් මේකම තමයි එන්නේ. ලේසි ශක්ති සංස්ථිතිය දාලා හදන එක ලේසි. ඒක දැනෙන්න කලින් බම් මේ. ඒක දැනෙන්න කලින් එකක් يعني ඒක දැනෙන්නේ නැත්නම් වෙන විදියකට එකමක් නෑ හදන්න එපා. මෙයා තමයි එතකොට y වෙන්නේ. හරිද? මේක අනිත් පැත්තට එනවනේ. එහෙම ගන්න පුළුවන් y සමානයි ඍණ mx ධන c කියලා. හරි ඒකට උත්තරේ වෙන්නේ හරි. 11 වෙනි ගාන. බලන්න 11 වෙනි ගාන. කාච සම්බන්ධව දීලා තියෙන්නේ කාචයක බලය සම්බන්ධව අපිට කියනවා සංයුක්ත කාචයක බලය 44ක් ලු. ලකුණක් දීලා නැත්තම් තියෙන්නේ පුතා ධන 44. හොඳේ. සංයුක්තයේ එක් කාචයක බලය ඒ කියන්නේ සංයුක්ත කාච දෙකක්ලු තියෙන්නේ. අපි දන්නේ නැහැ මේ දෙකම උත්තලද කියලා. හොඳේ. දෙකම උත්තලද කියලා අපි දන්නේ නැහැ. නිකන් මම මේ අරගත්තේ. පුතා හිතන්න මෙයාගේ බලය P1 කියලා. මෙයාගේ බලය P2 කියලා හිතන්න. කාචය සංයුක්ත කාචයක නාමි දුර ගන්නේ කොහොමද?
සංයුක්ත කාචයක නාභිදුර සංයුක්ත කාචයක නාභිදුර ගන්න මෙන්න මෙහෙම. මේකට නාභිදුර වල ආදේශ කරනකොට ලකුණු සම්මුතියට අනුකූලව තමයි ආදේශ කරන්න ඕනේ. හරිද? ලකුණු සම්මුතියට අනුකූලව තමයි ආදේශ කරන්න ඕනේ. තේරුණාද? මේ තමයි කාචයක බලය. සංයුක්ත කාචයක බලය. සංයුක්ත කාචයක බලය. මේකට දත්ත ආදේශ කරනකොටත් ලකුණු සම්මුතියට අනුව තමයි ආදේශ කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ උත්තල කාචයක් ගත්තොත් මේකේ නාභිදුර ඍණ බලය ධන. අවතල කාචයක් ගත්තොත් නාභිදුර ධන බලය ඍණ. බලයේ ලකුණ ඍණ. හරි? හැබැයි අපි සමීකරණ දෙක ලියන්නේ මේ විදිහට. ඇයි ඊළඟ එක මේ කාචයක බලය කියලා කියන්නේ පුතා P සමාන 1ට F නේ. හරි? ඒ කියන්නේ නාභිදුරයි බලයයි අතර ලකුණ ප්‍රතිවිරුද්ධයි එකම කාචයක. හරි? එතකොට අපිට දීලා තියෙනවා මෙන්න මේ සංයුක්ත කාචයේ බලය 44යි. සංයුක්ත කාචයේ බලය 44යිලු. හරිද? ඊළඟට කියලා තියෙනවා එක් කාචයක බලය 40යිලු. වෙන කෙනාගේ බලය 40යි. ලකුණක් දීලා නැත්නම් දාන්නේ ධන. ලකුණක් දීලා නැත්නම් දාන්නේ ධන. මෙයා P2. එහෙනම් P2 කීයක් එනවද? 4යි ඩයොප්ට. ලකුණ වෙන්නේ මොකද්ද පුතා? ධන. තම ඉවර නෑ වැඩේ. අපෙන් අහන්නේ මොකක්ද? නාභිදුරේ විශාලත්වය. මොකද කරන්නේ? මේ සමීකරණයට ආදේශ කරමු. මම කියන්නේ මේ ඩයොප්ට එන්නේ මීටර යටනේ. m ඍණ 1ෙන් එන්නේ. හරිද? එහෙනම් ඔයා f උක්ත කරගන්නකො. එතකොට 1 යට 4නේ දාන්න වෙන්නේ. 1 යට 4 දාන්න වෙන්නේ. එතකොට මේ 4 එන්නේ මොකක්ද? m ඍණ 1. 1 යට 4යි මේ එන්නේ මීටර වලින්. එහෙනම් මෙයා ඔයා සෙන්ටිමීටර කරගන්න ඔයා මොකවනේ කරන්නේ? වැඩි කරන්න ඕනේ. 100න් වැඩි කරාට පස්සේ එන්නේ දැන් ඔයා දන්න පුතා මේ බලය ධනනේ නාභිදුර ඍණ වෙන්න ඕනේ. ඒක අහලා නැහැ ගානේ. අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. උත්තරේ 25යි. අපෙන් අහන්නේ විශාලත්වය විතරයි. අපෙන් අහන්න පුළුවන් විශාලත්වය සහ කාච වර්ගය ලියා දක්වන්න. එතකොට හරි උත්තරේ බලන්න වෙනවා. හරි? එහෙනම් ඔයා මේක තේරුම් අරගන්න ඕන දේ මොකක්ද? කාචයක බලයේ සූත්‍රය මේක. අහගන්න. කාචයක බලයේ සූත්‍රය මෙහෙම. උත්තල කාචයක් නම් මෙහෙම තමයි ලකුණු සම්මුතිය. එතකොට අවතල කාචයක් නම් මෙහෙම. ඒ ටික ලිව්වා. සංයුක්ත කාචයක් කියන්නේ මේ වගේ ස්පර්ශ වෙලා තියෙන ඉතාමත්ම තුනී කාච දෙකක්. ඒ සංයුක්ත කාචයක නාභිදුර ගන්න මෙහෙම. කියන්නේ මේකේ තනියකේ නාභිදුර ගන්න මෙහෙම. ලකුණු සම්මුතිය ආදේශ කරන්න ඕනේ. බලය ගන්න මෙහෙම. ලකුණු සම්මුතිය ආදේශ කරන්න ඕනේ. ඒකට අදාළව ගාන හදාගෙන යන විදිහ. ඕවා පාස් පේපර්ස් වල MCQ ප්‍රශ්න විදිහට අහලා තියෙනවා. හරි? MCQ විදිහට අහලා තියෙනවා. ඉතින් නේද? ඔයාලා ඊළඟ සතියේ දැන් අද ගෙදර ගිහිල්ලා මේක තව පාරක් අනිවාර්යයෙන්ම අඩුපාඩු ටික චෙක් කරන්න ඕනේ. ඊළඟ සතියේ සඳුදරයට ආපහු පාරක් මේ ටික චෙක් කරන්න ඕනේ. හරි? මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. මම කියන්නේ මේ පේපරේ වගේ ප්‍රශ්නයකට දාලා දෙනවා කියලා. හැබැයි බලය සම්බන්ධව ගානක් තියෙන පුළුවන්. මේ වගේ සමාන ප්‍රශ්න තියෙන පුළුවන්. එතකොට ඔයා මොකද කරන්නේ? සමාන ප්‍රශ්න වාට කරගන්න පුළුවන් වෙනවා සමහර විට. එතකොට හැම සතියෙම අලුත් ගානක් ඔයා එකතු කරගන්න. එතකොට ඔයාට පුළුවන් වෙනවා තව ඉස්සරහට හොඳ ප්‍රශ්න, ඒ කියන්නේ ලේසි ප්‍රශ්න. ඔයා හිතන්නකෝ A level පේපරේ ඔයාට අමාරු ප්‍රශ්න අතහැරලා ලේසි ප්‍රශ්න වලින් ස්කෝර් කරගන්න පුළුවන් වෙයි. ඊළඟට 12 වෙනි ගාන ප්‍රිස්මයක් කරහා ගමන් කරන ආලෝක පිළිබඳව කර ඇති පහළ සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඒ ප්‍රිස්මයක් කරහා ගමන් කරන විට ආලෝකයේ සංඛ්‍යාතය වෙනස් නොවේ. ප්‍රිස්මයක් කරහා කියන්නේ වර්තනයේනේ.
ආලෝකයේ පාඩමේදී අපි කතා කරන්නේ වර්තනය ගැනනේ. සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. හරිද? වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රකාශය හරි. sorry වෙනස් වේ කියලා තියෙන ඒ ප්‍රකාශය වැරදි. ඔය එකට ලියා ගන්න. ආලෝක වර්තනයේදී සංඛ්‍යාතය වෙනස් නොවේ. B ප්‍රකාශය විවිධ වර්ණවල ආලෝකය ප්‍රිස්මය තුලදී වෙනස් වේග වලින් ගමන් කරයි. ඔව් වර්තනය වෙන්න හේතුව ඒක තමයි. ප්‍රිස්ම තුල නැත්නම් ගහනතර මාධ්‍යයක තුල නැත්නම් මාධ්‍යෙන් මාධ්‍යයට ආලෝකයේ ප්‍රවේගය වෙනස් වීම තමයි වර්තනය කියන කෙනාට හේතුව. විවිධ වර්ණවල ඒ කියන්නේ පුතා ඕක වෙන්නේ මෙහෙමනේ. ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය ගමන් කිරීමනේ ඔය සීන් එක තියෙන්නේ. මේකට කියන්නේ අපකිරණය කියලානේ. මේකට කියන්නේ අපකිරණය වීම. වර්ණ හතකට වෙන්වීම. වර්ණ හතකට වෙන් වෙනවා. ඒ වෙන්වීම තමයි පුතා මෙහෙම අපකිරණය කියලා අපි ආලෝකයේ පාඩමේදී ප්‍රිස්ම වලදී අපි ඉගෙන ගත්තේ. හරිද? මේ රතු වලට තියෙනවා වැඩිම වේගයක් තියෙන කාටද? කාටද තියෙන්නේ? රතු වලට. පහළට යන්න යන්න වේගය මොක වෙන්නේ වේගය? පහළට යන්න යන වේගය අඩු වෙනවා. වැඩිම වේගයක් තියෙන්නේ මෙයාට. ඒ නිසා මෙයාගේ අපගමනය අඩුයි. වේගෙන් යනකොට වංගුවක් ගන්න බෑ නේද? වේගෙන් යනකොට වංගුවක් ගන්න බැහැනේ. හැරෙන්නේ නෑනේ නේ? ඒ කියන්නේ වේගයෙන් යද්දී ආලෝක කිරණ හැරෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා තමයි අපගමනය වීම අඩුයි කියලා කියන්නේ මේ. ඉතින් එහට තව ලක්ෂණ ගොඩක් තියෙනවා. ආලෝකයේ පාඩමේ නෝට් එකට යන්න. නෝට් එක අරගෙන චෙක් කරන්න. චෙක් කරාට පස්සේ මෙහෙම හතකට වෙන් වෙන්නේ ඒ නිසා. එක් එක් වර්ණයට තියෙන්නේ වේග 7ක්. අපගමන 7ක්. වර්තනාංක 7ක්. අවධි කෝණ 7ක්. හරි? n සමානයි c බෙදීම v ට අදාළව මේ වේගය වැඩිම කෙනාගේ වර්තනාංකය අඩුම. එන රතු වල වර්තනාංකය අඩුයි. ළමයි අපි බම් මේවා මේ හැම එකක්ම පාඩම් තියාගෙන ඉන්නේ නැහැ. අපි පාඩම් තියාගෙන ඉන්නේ 1යි 2යි. ඊළඟ ඒවා මේ මොනවද? මේ සූත්‍ර වලින් තමයි මේ ඊළඟ ඒවා මේ මැච් එකක් ගහන්න මේ සූත්‍ර වලින් බා මේ වර්තන අඩුයි කියන්නේ sin c පදයේ මොකද වෙලා තියෙන්නේ? වැඩි. ඒ නිසා අවධි කෝණය වැඩි. ඒ නිසා මෙයාගේ අවධි කෝණය වැඩි. ඒ කියන්නේ ආවාට විදිහට ගත්තොත් එළියෙන් ඉන්නේ රතු ආලු. දේ දුන්න බලන්න. දේ දුන්නේ එළියෙම තියෙන පාට මොකද්ද? රතු. එළියෙම තියෙන්නේ රතු. ඇතුළෙම තියෙන්නේ දම්. ඒ කියන්නේ මෙයාගේ අපගමනය මේ සෝරි අවධි කෝණය වැඩි. අවධි කෝණය වැඩි කියන්නේ ගොඩාක් ඈතට යනවා යාලෝක කිරණය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න කලින් ගොඩාක් ඈතට යනවා. ඊට කලින් ඉතුරු සෙට් එකම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවා. එළියෙන් ඉන්නේ රතු. ඕ වගේ ප්‍රශ්නත් පේපරේ අහලා තියෙනවා. හරි? ප්‍රිස්මය හරහා ගමන් කරන විට නිල් ආලෝකය රතු ආලෝකයට වඩා අපගමනය වේ. ඔව්. රතු ආලෝකයේ අපගමනය සෑහෙන අඩුයිනේ පුතා. පහළට යන්න යන මක් වෙනවද? අපගමනය වැඩි. අඩුයි. අයියෝ. මේ බලන්නකෝ. මෙයාගේ වේගය වැඩි. මෙයාගේ වේගය ටිකක් අඩුයි. මෙයාගේ වේගය තව අඩුයි. මෙයාගේ වේගය පහළට යන්න වේගය අඩුයි. වේගය අඩු එකාට U-turn එකක් වුණත් ගහ ගන්න පුළුවන්. හිමීටනේ බං යන්නේ ඌ. හිමීට යනකොට හිමීට මෙහෙම U-turn වේගෙන් යන එකාට U-turn නෙමෙයි ඌ කෙලින්ම වංගු කෙලින් කරනවා. පොඩ්ඩක් සරලව තේරුම් අරගන්න. ඕගොල්ලෝ මේ ෆිසික්ස් වලින්ම ගන්න එපා. හරිද?
මේ කියලා අර පැත්ත බලලා උත්තරය අහනකොට වැඩි වෙනවා. පයින් දෙන්නේ ඉතින්. ඔළුවෙන් ඉන්න මේ කියන්නේ මොකක්ද කියන එක තේරුම් අරගන්න. හරිද? එතකොට නිල් වල අපගමනය වැඩි. හරි නේද ඉතින්? ඒ නිසා B සහ C සත්‍යය උත්තරේ 3. හරිද? 13 වෙනි ගාන. සිව්රෝධ. සිව්රෝධ කියන්නේ රෝධ හතරෙම එළවුම් බලය තියෙනවා. 4 wheel. මොකද 4 wheel වාහන. 4 wheel වාහන. කොහේ උත්තරේ ආපු ළමයි පොඩ්ඩක් අත උසන්. මේකට උත්තරයක් ආපු ළමයි 13 වෙනි එකට 2 ආපු ළමයි. ආවා. 13 වෙනි එකට 2 ආවා. අනිත් කටියට ඇවිල්ලා නේ බලමු ඈ. එළවුම් රෝධයක් රෝධ හතරම එන්ජිමෙන් රෝධ හතරටම එන්ජිමෙන් ජවය හම්බ වෙනවා. මෝටර රථයක් නිශ්චලතාවයෙන් ආරම්භ වී මොකද්ද මම දැන් තියෙන්නේ? ඒකාකාර තොරණයෙන් තත්පර 5ක කාලයකදී පැයට කිලෝමීටර් 72ක වේගයක් ගන්නවලු. වායු ප්‍රතිරෝධය සලකන්න එපාලු. තොරණය වන කාලයේදී ටයරය සහ මාර්ගය අතර ඇතිවෙන අවම ඝර්ෂණ සංගුණක මේ බලන්නකෝ පුතා. මරු සීන් එක කියන්නේ මෙහෙම රෝද හතරක් නේ තියෙන්නේ. මෙහෙම රෝද හතරක් නේ තියෙන්නේ. ඔය රෝද හතර මතම ජවය ඇති වෙනවයි කියන්නේ රෝද හතරෙන්ම ඝර්ෂණ බල හතරක් ඇති වෙනවා. හරි. රෝද හතරෙන්ම ඝර්ෂණ බල හතරක් ඇති වෙනවා. ඒ හතරේ සංප්‍රයුක්තය තමයි ඒ හතරේ සංප්‍රයුක්තයෙන් තමයි වාහනේ ඉස්සරහට යන්නේ. හරි. ඒ කියන්නේ දැන් මම එක රෝදයක් ඇන්දොත් විදියට එක රෝදයක් විදියට හරි. රෝදයෙන් පොළව මත ඇති කරනවා මේ දිශාවට ඝර්ෂණ බලයක්. හරි. පොළවේ වෙන රෝදයේ මත ඝර්ෂණ බලයක් ඉස්සරහට. ඕක නේද වෙන්න කියන්නකො. ඒ කියන්නේ මෙයා මත ඇති වෙනවා මේ රෝදයේ මත ඇති වෙනවා මේ පැත්තට F1 එකක්. මේ රෝදයේ මගින් ඇති වෙනවා F1 එකක්. මේ රෝදයේ මගින් ඇති වෙනවා F1 එකක්. මේ රෝදයේ මතින් ඇති වෙනවා F1 එකක්. 2 wheel වාහනවල ඔය දෙකක් නැහැනේ. ඒ නිසා තමයි ඔය ලොකු වලවල් තියෙන තැන් වලින් එහෙම වාහනේ පිකප් කරලා ගන්න බැරි. එකතැන රෝදේ භ්‍රමණය වෙන්නේ ඒ නිසා. 4 wheel වාහන වුණාම ඉස්සරහට දෙන ජවය වැඩි. වැඩි ජවයකින් ඉස්සරහට යනවා. හරිද? එතකොට මේ හතරෙම සංප්‍රයුක්තය අපි හිතමු F කියලා. දැන් F වලින් තමයි මේක යන්නේ ඉස්සරහට. තොරණේ වෙනවනේ. ඒ නිසා මොකද කරන්නේ? ඔකට කලින් පැයට කිලෝමීටර් 72 කෙලින්ම 20 ms ඍණ එක කියලා දැනෙන්න ඕනේ. හදන්න ඕනේ නෙමෙයි දැනෙන්න ඕනේ. 72 18න් බෙදලා 5න් වැඩි කරනවා. 72ට 18 ඒවා 4යි 4 පහ 20යි. ඊළඟට මොකද කරන්නේ? චලිත සමීකරණයක් දානවා v සමානයි u ධන at කියලා. මෙයා 20යි මෙයා බිඳුවයි තොරණය හොයාගන්න එක තමයි ටාගට් එක. තොරණය කියන්නේ 4යි. මම මේ මොකාට දෙන්න හදන්නේ? ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද? F සමානයි මම එක රෝදයකට ඇති වෙන එක තමයි දාන්නේ. ඔයාට ඕන නම් මුළු එකටම දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ගාන්න උත්තරේ එනවා. මම දානවා එක රෝදයකට ඇති වෙන එක. එක රෝදයකට ඇති වෙන එක දානවා. හරි? එතකොට මෙයාගේ මේ වාහනේ අපි දන්නේ නැනේ මේ බර. මේ වාහනේ බර අපි ගමු මොකක් කියලාද? mg කියලා. මම මේ R1 කියලා ගත්තේ මේ රෝදයකට ඇති වෙන එක. හරිද? රෝදයකට දෙන පුතා මෙයාගෙන් කීයයිද? 4න් 1යි. පැහැදිලිනේ? මං කිව්ව මම ගත්තේ රෝදයකට. මං ආස නැහැ රෝදයකට මං මුළු වාහනේටම ආසයි. වාහනේ දාපන් උත්තර එනවා. දැන් මෙහිමනේ. ඔයාගේ උඩු හිත එකක් කියලා යට හිත එකක් කියන්න බෑ එක්සෑම් එක වෙලාවේදී. උඩු හිත කියනවා එකකට දාපන් කියලා. යට හිත කියනවා හතරටම දාපන් කියලා. එහෙම බං උන් දෙන්නත් එක්ක ප්‍රශ්නේ විසඳ ගන්න ගියොත් ඔයාලට මේ ගාන හදන්න වෙන්නේ නැහැ. සමහර විට උඩ එකකට දානවා
යට එක හතරටම දානවා. එතකොට මේ R1 වලට mg දාන්න පුළුවන්. ඒ කියන්නේ Taman ඒ දැන් උඩ එකයි පහළ එකයි කියන්නේ එකක්නේ. එතකොට ට්‍රැක බලනවා. ට්‍රැක බලලා සමහරට R1ට mg දාන්නත් පුළුවන්. ඒ කියන්නේ මුළු ස්කන්ධයම එක රෝදෙක තනි රෝදෙන් කියලා තියෙනවා. ආ එහෙම ඒවා තියෙනවා. බයික් තියෙන්නේ. අර කොල්ල යන උස්සගෙන. එතකොට සම්පූර්ණ පරම ක්‍රියාත්මක වෙන්නේ එක රෝදයකට. හරිද? උඹලත් එහෙම නේද උස්සගෙන ජීවිත කාලේ ඉපදෙන කාලේ ඉඳලා මැරෙනකන් පරිස්සම් කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පුළුවන් තරම් දන්නවනේ පොඩි හරි තැනක පැටලුනොත් දැනෙන වේදනාවනේ. හරිද? ඒ වගේ එකක් අරක උඩට මෙහෙම පාත් කරනකොට ටැංකිය උඩට වැටුනොත් මොකද වෙන්නේ කියලා හිතහන්කෝ. පරිස්සම් කරගන්න හොඳේ. ඒ නිසා ඔය තනි රෝදෙන් යන්න ඕනේ නැහැ. මං හිතන්නේ රෝදෙන් යන්න ඕනේ උන්ට මං හිතන්නේ ඕන් නැතුව ඇතිනේ බං. හරිද? ඔන්න එකක් කරන ඩොලර් 70000කට විතර දියම්. වැඩ ඉවරයි. දැන් කල්පනා කර ඩොලර් 70000කට දෙන්නේ. වචනේ නිකන් වාචිකව කියන දෙයක් විතරයි බලා ගන්නකො මේක මේ. හරි. දැන් අපි තොරණේ හොයාගත්තනේ. දැන් ඔයාගේ ඔළුවේ පුතා කීපයක් යන්න ඕනේ මේ ඝර්ෂණ බලය හොයන්න මේ සූත්‍රය භාවිතා කරලා. එක රෝදයකට දාන්න වෙන්නේ. එක රෝදයකට දානවා නම් මම මෙන්න මේ වගේ ලියා ගන්නත් ඕනේ. හරිද? දැන් මේ මුළු වාහනේම යන්නේ පුතා F වල ඉන්නේ. ඒ නිසා මම v සමානයි යොදනේටි දාලා තොරණේ හොයාගෙන F සමානයි m දානවා. F සමානයි m. එතකොට F කියන්නේ සංප්‍රයුක්තය, m කියන්නේ මුළු ස්කන්ධය. ඇයි මේ තොරණය පුතා මුළු එකටනේ. හරි. ඔන්න ඒකත් ගත්තා. දැන් වාගේ ඒකෙන් පුතා මේ දැන් මේක ආවනේ. එතකොට මේ F කියන්නේ මේ හතරේම එකතුවක් නේද කියන්නකෝ. ටක් ගාලා කියන්න. ඒ කියන්නේ මේ F කියන්නේ 4යි F1 නේද? ඈ? අම්මට සිංහ. එතකොට F1 කියන්නේ මොකක්ද? M. ඒක ආදේශ කරනවා මේකට. M mu කීයද? mg බෙදීම 4. m පදයට m පදයක් කැපෙනවා. 4 මෙහෙට යන විතර තියෙන 10නේ. 0.4යි. ඔච්චරයි. ඔය රූප ඇඳලා ලියන්න හුඟක් වෙලා ගියාට ඕකට f සමානයි m දාලා ගාන හදන්න යන්නේ විනාඩියක් වගේ වෙලාවක්. හරි. ඔය 2025 ආපු ගාන MCQ එක. ගිය අවුරුද්දේ ආපු MCQ එක. බය කරලා ගිහින් ඉතින්. දැන් කාට හරි හිතෙනවා මම මුළු එකටම දානවා. මං කැමති නෑ සෝය මේ එක එක ඒවට මං එකටම හතරටම දානවා. ඉතින් දාපන්කො මේ. මේක කීයද ආවේ? m වාරයක් 4 mu. මේක කවුද? m වාරයක් mg නේ ලුයිස් කත්තේ මේ m ට m කැපෙනවා 4 බෙදීම 10යි. 0.4යි. ආස ඒක ලේසියි මේකට වඩා. ඒක ලේසි නම් ඒක ලියාගනි. මං කිව්වා යට හිතයි උඩු හිතයි යට හිතයි උඩු හිතයි දෙකක්නේ. ඔය දෙක පාලනය කරගන්න පුළුවන් ඉන්නවා. එහෙම පාලනය කරගන්න බැරි වෙච්ච උන් තමයි ඔය යන්නේ නඩු යන්නේ. යට හිතයි උඩු හිතයි පාලනය කරගන්න බැරුණාම ගෑලා මේ දැක්කට පස්සේ ඉන්න බෑ. යට හිත පාලනය කර දැන් දැක්කට පස්සේ එහෙම දැන් ඉන්න පුළුවන් වෙන්න බෑ. නැද්ද? විහිළු නෙමෙයි ඇත්තටම. ඔයා මේ කොයි හරි දැන් එහෙම පාලනය කරගන්න බෑ ඉස්කෝලේ. මම කියන්නේ ඔය කුණුවරප නෙමෙයි. ඉස්කෝලේ කාලේ ඉස්කෝලේ ඇරලා එනකොට මේ මොනවද මේ කඩවල් වල තියෙන මේ බීම බෝතල් එහෙම උස්සලා තියෙනවනේ. බීම කේස් වල තියෙන ඒවා උස්සනවනේ. හරිද? කඩේ අංකල් ඇතුළට ගිහලා බීම් පැකට් ගේනකොට එල්ලලා තියෙන රටකජු අනම්මනම් හරි මොනවා හරි බයිට් අනම්මනම් උස්සනවනේ කඩලා ගන්නවනේ. සාක්කුවේ දානවනේ. බස් එකේ යද්දී අරු ඉස්සරහින් නැගිටලා අපි පස්සෙන් බහිනවා ආ ඉස්සරහින් නගිනවා. බස් එකේ සල්ලි දෙන්නේ නැති අවස්ථා තියෙනවනේ. හැබැයි එක කාලයකින් පස්සේ පාරේ මොකක් හරි පර්ස් එකක් වැටිලා තියෙනවා නම්
හරිද? ඒකේ සල්ලිත් තියෙනවා නම් හරිද? ඒ ටික අරගෙන පර්ස් එක විසික් කරලා දානවනේ. ඔයාලා එහෙම නෑ. එහෙම නැති එක හොඳයි. එහෙමයුන් ඉන්නවා. හරිද? එහෙමයුන් ඉන්නවා. ඒ කියන්නේ දැන් මිනිහෙක්ගේ සල්ලි දැන් මිනිහෙක් බස් එකක වාඩි වෙලා ගිහිල්ලා හරිද? ඊළඟට ඒ මිනිහාගේ පර්ස් එකෙන් රුපියල් 5000ක් වැටෙනවා. සමහර වෙලාවට ටක් ගාලා එක සාක්කුවට දා ගන්නවා. නේ? කාලයක් එනවා යටිහිත ප්‍රශ්න කරනවා හැම වෙලාවෙම. ඇයි එහෙම කරේ? ඇයි ඒක කරේ? ඇයි එහෙම කරේ? එහෙම කරන්න හොඳ නෑනේ. එහෙම කරන්න බෑනේ. ඇයි ඔයා ඒක කරේ? මාර මානසික වදයක්. අන්න එදයින් පස්සේ එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම දෙයක් කියලා කියන්නේ කඩෙන් බීම බෝතලයක් ගන්න පුළුවන්කම තියෙද්දි ගන්නෑ. පාලනය කරගන්නවා කියන්නේ ඒකයි. 5000ක් හරි රුපියල් 100ක් හරි වැටෙන රුපියල් 10ක් වැටෙනවා නම් අපි ඒකත් මේ වගේ රුපියල් 10ක් වැටෙනවා කියලා ඉරලා දෙනවා. හරිද? බයිසිකලේ යද්දි කාගේ හරි පර්ස් එකක් තියෙනවා නම් ගන්නෙ නෑ යනවා. සමහරව කියනවා බයිසිකලේ නවත්තලා පාර මැද්දෙන් තමන්ගේ පර්ස් එකක් කාගේ හරි පර්ස් එකක් හම්බුනොත් ඒකේ සල්ලි තියෙනවා නම් හරි ඒකත් එක්කම අදාළ කෙනාට ගිහිල්ලා දෙනවා. ෆෝන් උස්සනවනේ දැන්. ඔයාලා එහෙම නැහැනේ ෆෝන් එකක් හම්බුනොත් අදාළ කාගේද කියලා බලලා කෝල් එකක් දීලා මෙතන ෆෝන් එක තියෙන කියලා ෆෝන් එක දෙනවා. යටිහිත ප්‍රශ්න කරනවනේ එක දවසක. අන්න එදාට ওই දේවල් කරන්නේ නැහැ. අම්මගේ පර්ස් එකෙන් සල්ලි ගන්න හිතෙන්නේ නැහැ. කොහේ හරි තියෙන සල්ලියක් ගේ ඇතුලේ කොහේ හරි තියෙන සල්ලියක් ගන්න හිතෙන්නේ නැහැ. දැන් උඹලට හිතෙනවනේ කොහේ රුපියල් 100ක් තියෙනවා. ගල ගන්නවා. වෙච්ච දෙයක් නෑ 100ට. කවුරුත් දන්නේ නෑ 100ට වෙච්ච දේ. දැන් ඊට පස්සේම ගන්න හිතෙන්නේ නෑ. 100ක් තිබුණත් අම්මේ මේ 100ක් තියෙනවා කාගේද මන් දන්නේ නෑ. පොඩ්ඩක් බලන්න. ගන්න හිතෙන්නේ නෑ. ප්‍රශ්න කරනවනේ එක දවසක ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරන දවසින් පස්සේ කරන්නේ නෑ. හරිද? එතකන් ඔය වගේ දහදුරා වැඩ කරනවා. හරිද? ඒකම අනිත් පැත්තටත් ගන්න. ලොකු දේවල් වලට ගන්න. ඔය හාමුදුරු ගොල්ලන්ගේ කේස් ආවනේ. තවත් යනවනේ සීන් ඔය. තව හාමුදුරුවන්ගේ දේවල් මාට්ටු වෙනවා. හරිද? ඒගොල්ලන්ගේ යටහිත ප්‍රශ්න කරන්න අපිට නම් ඒ වගේ දේවල් හිතන්නවත් පුළුවන්ද කියනකො. අවුරුදු 13ක 14 ගෑල් ළමයෙක් කොහොමද බං එහෙම ඒ අවශ්‍ය වැඩේට කරගන්න කොහොමද බං ඒක හදාගන්නේ? ඒ සංවාදය හදාගන්නේ කොහොමද? සංවාදයක් හැදෙන්නේ බෑ. පිස්සු හැදෙනවනේ මම මාර ඒපට හිතලවනේ සංවාදයක් හදාගන්න විදිය. ආපු. හරිද? ඔයාලා එහෙම නැති හින්දා හොඳයි. ඔයාලට වඩා අන්තිම හරි. ඔයාලට තාම A level වල මේ ප්‍රශ්න කිරීම තාම ඇවිල්ලා නැහැ. මට ලකුණු අඩු වුණේ ඇයි? ඇයි මට එහෙම වෙන්නේ? මට මේක හදා ගන්න බැරිද? ටකන් ඉන්නවා. ගුම්මට්ට වගේ ඉන්නවා. ලකුණු දාය හැමෝටම නැහැනේ. ගිය අවුරුද්දේ ෆිසික්ස් පේපරේ ලකුණු 27 නේ. මේ පාර 20න් විතර බලයි 20කට වඩා ගහගත්තා නම් ඇති. ඔයයි ටාගට් එක. හරි. එකම අවුරුද්දකවත් 40න් 20 එක බලලා නැහැ. එහෙනම් 50000ක් විතර ෆේල් වෙනවා. 40000ක් විතර ෆේල් වෙනවා. මම බලන්නේ. එතකොට ඒක තියෙන රජයට අවාසිදායකයි. මොකද සාක්ෂරතාවය මොකද්ද තියෙනවනේ පුතා? මිම්මක් තියෙනවනේ. ඒක අඩු වෙනවනේ. ඒ නිසා ළමයාට එන ගහලා ගියත් කමක් නැහැ. උඹලා පාස් රේට් එකට දානවා. ඒ නිසා ඕගොල්ලෝ ටිකක් ලකුණු ගන්න. හරි. ඒක අඩු කරන්නේ නැහැ ඉතින්. හරිද? ඒ නිසානේ 5000ක් වගේ තියෙන්නේ. 14 වෙනි ගාන ඒකාකාර ඝන සිලින්ඩරයක් නිශ්චලතාවයෙන් ආරම්භ වී ලිස්සීමකින් තොරව ආනත තලයක පෙරළේ. අක්ෂය වටා භ්‍රමණය වන ස්කන්ධයෙන් අරයාරු ඝන සිලින්ඩරයක අවස්ථිකූර්ණයේ දීලා තියෙනවා. සිලින්ඩරයේ සම්පූර්ණ චාලක ශක්තිය භ්‍රමණ චාලක ශක්තියට දරන අනුපාතය. පොඩකින් භ්‍රමණ චලිතය කියලා දෙනකොට මම මේක කියලා දුන්නා හොඳේ. හතකද බලන්න. එකානු K කියලා. ඒ K ආයි කොහින්ද K එකක් ආවේ? මේක V වර්ගයට R වර්ගයනේ. මූට මූ කැපෙනවා මූට මූ කැපෙනවා මූට මූ කැපෙනවා බාහිර කැපෙනවා එකානු K. ඔක තමයි ක්‍රමය.
දැන් ඔයාගෙන් අහන්නේ මොකද්ද බලන්නකෝ. මේ කේවලගය භාගයයි. උත්තරණ චාරක ශක්තිය එක වුණොත් මේ මෙතන තියෙන භාගයයි MR වර්ගනේ කේවලගේ භාගයයි. මේ දෙනගේ එකතුව මොකක්ද? මුළු ශක්තිය රිප්‍රසෙන්ට් කරනවා. අපෙන් අහන මොකක්ද? සම්පූර්ණ ශක්තිය. සම්පූර්ණ ශක්තිය කියන්නේ මේ දෙන්නගේ එකතුව. 3 බෙදීම 2යි. දැන් මොකද්ද? භ්‍රමණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය කියලා කියන්නේ යාගේ චාලක ශක්තිය. කොච්චර ලේසිද බලන්න. 15 වෙනි ගාන. ඒ කියන්නේ මේ මොකක්ද? ගිය අවුරුද්දේ එක්සෑම් එකට ආපු MCQ එක. 2025 MCQ එක. හරිද? හරියට ට්‍රැක් එකට වැටුනොත් MCQ 45කට වඩා ගහනවා. හරියට. ඒ හැම MCQ එකක්ම පුළුවන් වෙලා නෙමෙයි. අර මොකක්දෝ එකක් එනවා ඇඟට ගහන එක හරියනවා. දැන් ගියා බල ආච්චි ඇහිලා කියලා. බලගේ ආච්චි දන්න ෆිසික්ස්. හරි. 15 වෙනි ගාන. හරිද? ඒක බං අර හදනකොට ප්‍රැක්ටිස් එකෙන් අර වර්ධින එක. ඒ කියන්නේ හැම වෙලාවෙම Tamanට කරන්න පුළුවන් ගානක් හදන්න කියන්නේ. රචනා ප්‍රශ්නකද ඉස්සල්ලාම ඕනේ කරන්නේ මොකක්ද? Taman ලේසි, Taman ආස, Tamanට කරගන්න පුළුවන් ගානක් හදන්න. ඇයි? යටිහිත සතුටු වෙනව නේද? උඩුහිත අම්මා රබන් ගහන්නේ. ආදනවා ගණන් ආයේ. හරිද? 15 වෙනි ගාන. කෘෂ්ණ වස්තුවක ඒ කියන්නේ A කියලා කෘෂ්ණ වස්තුවක් තියෙනවා. එයාගේ උපරිම විකිරණ තීව්‍රතාවය 200යිලු. තාවය 200ක තරංගායාමේදී ලැබේ. ඒවල උපරිම තීව්‍රතාවය ලැබෙන්නේ හරිද 200 දිලු. B වල උපරිම තීව්‍රතාවය හම්බ වෙන්නේ 600 දිලු. නැනෝමීටර් 600 දී. මොකද්ද මේ කියන්නේ? නිකන් මම නිකන් මේක ඉඳලා පෙන්නන්නේ. දැන් තේරෙනවද නිකන් මොකද්ද කියලා මේ සීන් එක? ඒ වල උපරිම තීව්‍රතාවයට අනුරූප තරංගායාමය කීයද පුතා 200යි. B වල උපරිම තීව්‍රතාවයට අනුරූප තරංගායාමය කීයයිද? 600යි. නිකන් මම මේ දෙකට ඇන්දේ නිකන් රූපයක් දැක්කට පස්සේ මේක ඉගෙන ගත්තනේ කියලා තේරෙනවනේ. ඒක තමයි කියලා තියෙන්නේ. හරි? අපෙන් අහන්නේ මොකක්ද? කැපිටල් A මගින් ඒකක පෘෂ්ඨ වර්ගඵලයකින් විමෝචනය වන ක්ෂමතාවය B මගින් ඒකක පෘෂ්ඨ වර්ගඵලයකින් විමෝචනය වන ක්ෂමතාවය අතර අනුපාතය. හරි? මෙහෙම සූත්‍රයක් මතකද? මෙහෙම සූත්‍රයක් මතකද? මතකයි. නේද? ඒකක වර්ගඵලයක් කියන්නේ මේක එකයි නේද? නියතයි නේද? ක්ෂමතාවය ගන්න මේකෙන් නේද? කියන්න ළමයි. ක්ෂමතාවය ගන්න ඕකෙන් නේද? හරි. දැන් උෂ්ණත්වය ගන්න එපයි මේ අවස්ථා දෙකට දාලා උෂ්ණත්වය දන්නේ නැහෙනේ. උෂ්ණත්වය ගන්න කාගෙන්ද? වීන් නියමය ලැම්ඩා T සමානයි C. හරි? ඇයි මේක ගන්න හිතුනේ? ලැම්ඩා තියෙන නිසා. 200යි TA 600යි TB TA 3යි TB. TB කියනකොට මතක් උනේ අදාළ නැහැ. අනුරාධපුරයේ ඩයලොග් ඉන්නවා TB කියලා දේශපාලකයෙක්. හරිද? නිවුස් වල දැක්කී. ඌ ඇවිල්ලා කියලා දිනනවා උන්ගේ අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියෙන බර රැස්වීම
ඒකෙදි කියලා තියෙනවා ඕගොල්ලන්ගේ V ඔය ඒ කියන්නේ ඇවිල්ලා කියනවලු අපේ V මිලට ගන්න මෙහෙමයි අපිට සාධාරණයක් නැහැ කියලා. හරිද? ඌ කියලා තියෙනවා ඔහොම V ටික තියාගන්නලු. තව ටික දවසක් යනකොට V ටික තියාගන්නකොට V මිල ඉහළ යනවලු. හරිද? අර මිනිස්සු තේරෙන්නේ නැහැ නේ බං. ඌ V ටික තියාගෙන V මිටි 200 600 400 V මිටි තියාගෙන සතියක් දෙකක් තුනක් යනකොට පිට රටින් හාල් ගෙන්නලා. පිට රටින් හාල් ගෙන්නලා. හරිද? අපිට hina හොඳේ පිට රටින් හාල් ගෙන්නලා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? දෙන්න තිබ්බ ගානටවත් දෙන්න බෑ. හරිද? අර අහිංසක මිනිස්සු දැන් ඒ මිනිස්සයා කියනවා දැන් කරගන්න දෙයක් නෑලු මංගේ ගෙදර තියනවලු වීමිටි 200. වීමිටි 200 තියාගෙන බං ඌ කන්නේ. හරිද? අක්කර ගානකට පොහොර ගහලා ඒ දේවල් කරන්න යනවලු ලක්ෂ 3මාරක් විතර. ලාභේ හම්බ වෙන්නේ ලක්ෂ 2මාරක් වගේලු. ලක්ෂයක් පාඩුවෙලු. හරිද? පව් නැද්ද කියන්නකෝ. නැවදකින් ටීබී කියලා එකක් දාන්න හොඳ නෑ මේවට. මිනිස්සු පව් ඔයාලා දන්නේ නැතුණාට මාර විදිහට දුක් විඳින්නේ මේ මිනිස්සු. සමහර ඔය පොළොන්නරුවේ පැතිවල එහෙම මිනිස්සු කෑම කන්නේ කොහමද දන්නවද? සෝරි. වට්ටක්කයි බතුයි. එච්චරයි. වට්ටක්කයි බතුයි. අපි අර ආරාමයක් හදුවනේ පොළොන්නරුවේ. ආරාමේ විවෘත කරන දවසේ ඉතින් අලපාල මිනිස්සු කියලා තිබුණා මහත්තයලා එන්න මේ අපි කෑම හදලා තියනම් කියලා. මොනවද කෑම? වට්ටක්කයි බතුයි අපිට නෝ. වට්ටක්කයි හැබැයි රසයි වට්ටක්කයි බතුයි පපඩනු. යකෝ ඒක විවෘත කරන දෙයි. එතකොට සෑහෙන්න මිනිස්සු ඇවිල්ලා අපිට කෑම දුන්නේ. ආතල්නේ අපිට මොනවද නැත්ත කියහන්කෝ. හරි? මේක ආවා. දැන් මේක ආවට පස්සේ මෙතනින් ගාන හදාගන්න එපයි. කාගේ ක්ෂමතාවයද පුතා උඩ තියෙන්නේ? ඒකේ ක්ෂමතාවයනේ. හරි? එහෙනම් මේ බලන්න PA බෙදීම PB සමානුපාත ලකුණ සමාන ලකුණක් වෙනවා TA බෙදීම TB හතරවෙනි පදේ TA බෙදීම TB කියන්නේ කීයද 3යි 81යි උත්තරේ 5 ගිය අවුරුද්දේ ඒල් පේපරේට ආපු ගාන හරි මේ උත්තරේ ආවද හදාගන්න ලේසි ඔය මේ ස්කූල් පේපර්ස් වගේ නෙමෙයි ඒල් පේපර් ලේසි ඊටත් වඩා. ඕගොල්ලෝ හිතනවා නම් අනේ පිස්සුද මේ ස්කූල් පේපරේ ලේසි කියලා. මේකේ වෙලා තියෙන මොකද්ද පුතා අර විහිදිලා තියෙන. හැම පැත්තකින්ම හැම තැනකින්ම අහනවා. ඊළඟට ෂා 16 වෙනි ගාන සිරස් අතට ඉහළට පහළට ගමන් කරන උත්තෝලකයක ප්‍රවේගය කාලයත් එක්ක විචලනය වන ආකාරය දක්වලා තියෙනවා 16 වෙනි ගාන. පුතා උත්තෝලකයක් පහළට එනවලු කොහොමද යන්නේ? ත්වරණයෙන් යන්නේ පුතා. ත්වරණය කීයක් වෙනවද? 1යි. ත්වරණයෙන් පල්ලෙහාට එනවලු උත්තෝලකයක්. ඒකේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන කුට්ටියක් උත්තෝලකයේ බිම තියෙනවලු. ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. බල ලකුණු කරන්න. උත්තෝලකයෙන් ඉහළට ඇති වෙනවා ප්‍රතික්‍රියාවක්. පහළට තියෙනවා mg එකක්. බර. අපෙන් අහන මොකක්ද? දෘශ්‍ය බර. දෘශ්‍ය බර කියන්නේ මොකක්ද? සත්‍ය බර කියන්නේ මොකක්ද? උත්තෝලකයේ නැවතිලා තියෙනකොට හරි ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනකොට හරි බර ඒ කියන්නේ ඇත්ත බර mg එක තමයි r වෙන්නේ. එතකොට තමයි සත්‍ය බර වෙන්නේ. හැබැයි උත්තෝලකයේ ඉහළට හෝ පහළට ත්වරණය වෙනවා නම් ප්‍රතික්‍රියාවෙන් එන්නේ ඇත්ත බර නෙමෙයි දෘශ්‍ය බර. පහළට f සමානයි මේ දාන්න. හරි? මේක කිලෝග්‍රෑම් 1යි කියන පුතා මෙතන 10යිනේ. මෙතන 1යිනේ. නොදකින් ගණන් පුතා මේවා. දැන් ඔයාලා හිතනවද මේක මේ මම දීප එකක් කියලා? ගිය අවුරුද්දේ MCQ එක. ගිය අවුරුද්දේ A level paper එකට ආපු MCQ එකක්. උත්තරේ 9යි. උත්තරේ 3. 17 වෙනි ගාන.
මෙහි මේවත් තියෙනවනේ. ලියන්න ඕනේ ඔක්කොම එකක් නෑර තියෙන්න ඕනේ ලියලා හොඳේ. එකක් නෑර තියෙන්න ඕනේ ලියලා. ඊළඟට හීලියම් තියෙනවා. හීලියම් වායුවෙන් පුරවා ඇති එක් කෙළවරක් වසා ඇති නලයක මූලික සංඛ්‍යාත Fලු. මේ එක් කෙළවරක් පහලා තියෙන්නේ. එක් කෙළවරක් පහලා තියෙන්නේ. එතකොට මේක ඇති වෙන මෙයාගේ සංඛ්‍යාතය Fලු. මේක තියෙන හීලියම්. හීලියම්. දැන් මොකද කරන්නේ? ඉන්පසු එම උෂ්ණත්වයේදීම නලය නියෝන් වායුවෙන් පුරවනවලු. මේ නලය නියෝන් වලින් ෆිල් කරනවලු. නියෝන් පිර වූ නලයේ මූලික සංඛ්‍යාතය. හරි. හීලියම් වල මූලික සංඛ්‍යාතය හරි F. දැන් මොකද කරන්නේ? නියෝන් වලින් පුරවර තියෙනවා. ඒකේ මූලික සංඛ්‍යාතය F ඩෑෂ් කියලා තුම අපි ඔක තමයි අහන්නේ. හරිද? මූලික සංඛ්‍යාතය සොයන සූත්‍රය කියන්නේ 1/4L වර්ගමූල ගැමා RT බෙදීමෙන්. මතකද? මතක වෙන්න ඕනේ. එතකොට මේ ඔක්කොම නියතයි. L දිග නියතයි, ගැමා RT නියතයි. ඒ නිසා F සමානුපාතික වෙන්නේ කාටද? වර්ගමූල m ට. F නෝට් කියලා අපි හිතමුකෝ. මේ තමයි පොදු සම්බන්ධය. හරි? දැන් අපි ලියමු සම්බන්ධතා දෙක. මෙන්න නියෝන් වලට අදාළව. හරිද? සංඛ්‍යාත දෙක බෙදුවාම සමානුපාත ලකුණ සමාන ලකුණක් වෙලා. හරිද? යටට එනවා හීලියම් කෙනා, උඩට එනවා නියෝන් එක්කෙනා. නියෝන් කියන්නේ එන්නේ නේද? හරිනේ. ඒක උඩට මාරු වෙලා එනවා ඈ. හරි? දැන් අපිට මෙයාගේ අගය කීයක් එනවද? නියෝන් වල කීයක් එනවද පුතේ? 20යි. මේක 4යි. 5යි. උත්තරේ F මූල 5යි. F බෙදීම මූල 5යි. හරි ගියපුවා එකෝ. හරි. ගිය අවුරුද්ද දේවල් පේපර් එක ගන්න. ගිය අවුරුද්ද දේවල් පේපර් එක ගන්න. ඉතින් මේවා කරන්න බැරි වෙලා ෆේල් වෙච්ච උන් මට පොඩ්ඩක් කියන්නකෝ. දැන් මගේ පන්තියේදී මම මේවා ඉගෙනුවානේ. මේක කරගන්න බැරිව ෆේල් වෙච්ච ළමයි මට සාප කරාට මට එන්න ගහපන් කියලා. හරිද? වෙන දේවල් වෙන ක්ලාසස් වලට ගියාට ඉතින් මමත් අර නිකන් අර බිත්තියක් වගේ තමයි පූර්ණ මේ මොකද්ද මේ නිකන් අලදර්පණයක් වගේ තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. මම කළානේ තියෙන්නේ. මට සාප වෙන්නේ නැහැ නේ බං. මේක මොනවද කියන්නකෝ ඇති දෙයක් නැහැ. ඊළඟ එක ඊටත් වඩා ලේසි. 18 වෙනි ගාන. විදුලි ජනක තාපයකට විදුලි ජල තාපකයකට සෙල්සියස් අංශක 20 ජලය ඇතුළු වන අතර එමගින් ජලය සෙල්සියස් අංශක 80ක් දක්වා රත් කරනවලු. උදාහරණයක් විදිහට කේතලයක් තියෙනවා. කේතලයට වා දානවා සෙල්සියස් අංශක 20 තියෙන ජලය. කේතලේ රත් වෙනවනේ. රත් වෙලා ඒක සෙල්සියස් අංශක 80කට ඉහළ යනවලු. හරිද? රත් දක්වා රත් කොට 0.3යි මිනිත්තුවට කිලෝග්‍රෑම් ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය සපයනු ලැබේ. ඒක රත් වෙලා ඒ රත් වෙන ඒවා මිනිත්තුවට 0.3යි කිලෝග්‍රෑම් ශීඝ්‍රතාවයෙන් ජලය අයින් වෙනවා. හරි. අපෙන් අහනවා ජලයේ පද්ධතියෙන් තාපයේ හානු නොවන බව උපකල්පනය කරන්නලු තාපකයේ ක්ෂමතාවය. කොහොමද හොයන්නේ? 18 තාපකයේ ක්ෂමතාවයනේ අහන්නේ. හරි. මේ බලන්න. Q සමානයි mc ඩෙල්ටා තීටා. ඉතින් මේකනේ දාන්න. මේක බෙදන්න කාලයෙන්. මේක බෙදන්න කාලයෙන්. ඩෙල්ටා තීටා. මේ තමයි ක්ෂමතාවය. මේක තමයි අපෙන් අහන්නේ. මේ මොකක්ද? මේ මොකක්ද? 0.3යි මිනිත්තුවට නිසා 60න් බෙදන්න. විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙන කීයද?
4000යි. පුතා ඔයාලා සමහර වෙලාවට විශේෂතාවධාරිතාවයේ දීලා තියෙන කීයද කියලා චෙක් කරන්න නැතුව 4200 දාන්න පුළුවන්. උදේ මැට්ටෝ වෙන්න එපා. චුට්ටක් බලන්න දීලා තියෙන දත්ත. උෂ්ණත්වාන්තරය කීයද පුතා 20 ඉඳලා 80ට 60යි. ඔන්න කැපෙනවා. 1200. හරිද මේක? හරියයිකෝ. ගියවරු දෙල් පේපර් එක ගන්න. එච්චරයි. 19 බලන්නකෝ. ඔය මේ ගිය අවුරුද්දේ මේ එක ළඟ තිබුණු MMC එක මම දැන් 15 16 17 18 එක ළඟ තිබුණු MCQ සෙට් එකක් තමයි මම බුක්ස් කරලා දෙන්න දැම්මේ. දෙන්න පුළුවන්. හරි. ඒ නිසා මේ ගහන්න පුළුවන් ගේම මේ අවුරුද්දේ ගහන්න. සමහර ළමයි ඉන්නව හරිද? මේ පාර එක්සෑම් එක ලියන්න යනවා. ගියාට පස්සේ උට තේරෙනවා තව ටිකක් ඉගෙන ගත්තා නම් මේකට ගහන්න තිබුණා 40 පන්නලා කියලා. අන්න එහෙම පුතා ඊළඟ පාර එක්සෑම් එක කරනවා. මේව ඊළඟ පාර එක්සෑම්. අයියෝ දන්නවනේ. ඌ දන්නවනේ සීමාව අප්පා මෙච්චර දෙනවා ගේමක් කියලා ඊළඟ පාර කරන ඒ තුනයි. ඕන තරම් එහෙම ඉන්න හොඳේ. හැබැයි ටාගට් එකක් නැතුව ඔහේ කරනවනම් ඌ අපපාර අපේ තමයි. ඒ ඉතින් උගේ දිනචරියාව ඒ විදියමයි. උගේ දිනචරියාවට A level කියලා සබ්ජෙක්ට් එකක් කියලා තියෙනවා. ඌ ඉගෙන ගන්නව නෙමෙයි. දිනචරියාවේ යනවා. ඒ අතරතුර අර නිකන් අරු කිව්වාගේ තමයි. යුද්ධයක් තිබ්බා. ඉවර වෙනකොට ජනාධිපති කෙනෙක් හිටියා. හරිද? එහෙම නැතුව මේ එහෙම එකක් උන්නේ නැහැ. එහෙම නැතුව මේ ජනාධිපති කෙනෙක් පාල වෙලා එහෙම යුද්ධ ඉවර කරලා එහෙම එකක් නෙමෙයි. යුද්ධ කරගෙන ගියා. හරිද? ඒක ඉවර වෙනකොට අරුව තමයි හිටියේ. ඒ ඉවර වෙනකොට AKD හිටියනම් ලපය තමයි. අන්න ඒ වගේ සිද්ධිය. හරිද? උඹලගෙත් මේ උඹලා ජීවිතේ උඹලා ඉපදිලා මම මැරෙනකන් යන ගමනේදී ඒ ලෙවල් කියලා එකක් තියෙනවා. ඒක නිකන් පාස් කරන් යනවා වගේ සීන් එකක් තියෙනවා. එහෙම කෙට්ට ඒ තුනක් ගන්න බෑ. හරිද? ඒ කියන්නේ ඔයාලා ඒ තුනක් අරගෙන එක්කෝ රජයේ පිළිගත්තු ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න එපයි. නර්ස් කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි ඉංජිනේර කෙනෙක් හරි එයාලට තියෙන වගකීම් සම්භාරය මාර ලොකුයිනේ. ඒ මාර ලොකු එක උඹලා සරලවම අරගත්තට පස්සේ හරිද? දැන් මේ රටේ හැමතැනකම තියෙන වෙලාව එහෙම එකක් නේ. හරිද? මේ AG ඔෆිස් එකට කොයි මොකද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නේද? ඕකට ගියාට පස්සේ හරිද? මේ වැඩක් කරගන්න බැහැනේ අත්‍තරම. මාර අමාරුයිනේ. හරිද? අවුන්තේ ඒක බීලා අර එච්චර ඕනේ ඔය ලයිසන් එක ගන්න ගියාට පස්සේ බැරි වෙලාවත් 12 වගේ වෙනකොට ගියයි කියන්නකො 2 විතර නිකන් ඉන්න වෙනවා. කන්න ගිහිල්ලා. يعني උඹලා වගේ තමයි. දැන් මුන් කෑම කනවනේ. කෑම කාලා පාර දෙපැත්ත බලලා 3-4 පාරක් බලලා මේ කෑල්ල මගේ හලෝ ඒ වගේ තමයි පාර පනින්නේ. ඊට පස්සේ කඩේට ගිහිල්ලා එතන කාලා වාඩි වෙලා ඇන්ටිත් එක්ක hina වෙලා සල්ලි දෙන්නෙත් මෙහෙම. ඒකේ මාර වේගෙන් දෙනවා සල්ලි ටික. දීලා ආයි ඇවිල්ලා උඩට නැගලා වොෂ්රූම් එකට ගිහිල්ලා එමු නේද හලෝ. ආයි වොෂ්රූම් එකට මම එතනින් එනකොට මන් දිහා බලලා hina වෙනවා. එහෙම කරලා නේ ඔයාලා එන්නේ. දැන් එයාලා විතරක් ඔයාලා කන්න ගියාට පස්සේ වටේම ගිහිල්ලා රවුමක් ගහලා පැය එකමාරක් විතර විලා එන්නේ. උඹලම තමයි එතෙන්ටත් යන්නේ. ඊට පස්සේ උඹලා ඒ කරපු දේවල් ටික තමයි. එයාලා 11ට කලින් 12ට කලින් එන්න ඕනේනේ හලෝ. ලයිසන් එක ගන්න ඕන නම් එන්න ඕනේනේ. එන්න ඕනේනේ. දැන් කරන්න දෙයක් නෑනේ හලෝ. අපි කන්නත් එපයි. අපි කාලෙපයි ඔක්කොම අපි අසනීප වුණත් මෙතන කවුරුත් නෑනේ කරන්න. ඉතින් කනකන් ඉන්න ඕනේ අරුන් බැන ඉන්නවා. හරිද? සමහර මිනිස්සු ඉන්නවා මේ පොලිමේ ඉන්නවා. මේ තා චුට්ටකින් එන්න කාලෙන් නම් කාලේන ගෑණි වටේ රවුමක් ගාලා කතා කරලා තට්ටුවක් දාලා පිටට තට්ටුවක් දාලා උත් එක්ක මොනවා හරි කතා කරලා ඔළුව අත ගාලා තමයි කන්නේ. ඒ වගේ තමයි රාජ්‍ය සේවය හොඳේ. හරිද? ඒක ඔයාලා හොඳටම දන්නවා ඉස්කෝලේ උගන්වන එක සම්බන්ධව. සමහර ඉස්කෝල හොඳයි. සමහර ඉස්කෝල තියෙනවනේ යාන්ත්‍ර විද්‍යාව දවස් 2-3කින් වැඩ ඉවරයි. මේක ඔයගොල්ලෝ ඉගෙන ගන්න පන්තිවල ඉගෙන තියෙනවා නෑ. ඉවරයි. හරිද? 19 වෙනි ගාන. තන්තුවක් දෙක එල්වන අංශුවක් දෙක එල්වන තන්තුවක දෙකෙලවරට ගැටගසා හරිද? හරි. ඔය වෘත්ත චලිතය සම්බන්ධ ගාන.
මම ඔය පාඩම කරේ නෑනේ. හරිද? බලන්න. පුරුදු චලිත වාහන දෙකයි තියෙන්නේ. හරිද? එකක් මේ මොකක්ද? සිරස් පුරුදු චලිතේ. සිරස් කියන්නේ මොකක්ද? මෙහෙම. සිරස්. මේ මොකක්ද? තිරස්. අපිට පුළුවන් ගල් කැටයක් අරගෙන මෙහෙම කරකවන්න. කතුරුවන්චිල්ල. අර දැන් කතුරුවන්චිල්ල නෙමෙයි ඉස්සර තිබුණේ. ඉස්සර තිබුණේ මොනවද? පුවක් ගහ කපලා පුවක් ගහ පළලා පුවක් පටි අරගෙන පුවක් පටි මෙහෙම තීරු සෙට් කරලා රවුමට අරගෙන එහෙම හදන ඒවා තමයි ඉස්සර තිබුණේ. දැකලා නැද මේ වගේ? කො දැකලා තියෙනව පුවක් ගස්වල පුවක් පටි වලින් හදන්නේ. හරිද? පුවක් පටි ගානව පුතා. පුවක් පටි ඇතුලේ තියෙන අර කෑල්ල අර ගොබය කියලා කියන්නේ. ඒක ගාලා හරිද? මේ කතරොන්චිලා දැන් මෙහෙමනේ තියෙන්නේ. මේ හොඳේ. මේ හෙලින් අතර බැලුවොත් පේන්නේ ඔන්න ඔහමනේ තියෙන්නේ. මේකයි අර රවුමක් වගේ මෙහෙම යන්නේ. ඔන්න ඔහම තියෙන්නේ. හරිද? ඒගොල්ලෝ කරන්නේ මේක මෙහෙම ෆ්‍රේම් ගහලා හරි ෆ්‍රේම් ගහලා පුවක් පටි අදින එක දිගේ. අපේ ඉස්සර අපි හිටපු ගෙවල් පැත්තේ මේ වගේ එකක් කරා. මාසයක් විතර උන් ආද්දනවා මේක. හරි? මෙහෙම තමයි තියෙන්නේ. හරිද? එතකොට මේකේ අර වාඩි වෙන ඒවා තියෙන්නේ. වාඩි වෙන ඒවත් හදන්නේ ඒ වගේම තමයි. ඒකට නම් ඒගොල්ලෝ අර ලොකු ලණුව අරගෙන ඇවිල්ලා ඉවර වෙලා තිබුණේ අපිට පුළුවන් මෙහෙම අල්ලන්න. ඒකේ පුතා මේ අර මේ සෙට් වෙන ඒවා ඒව නෑ. අන්සේෆ්ටි. මේම සෙට් වෙන ඒවා ඒ රෙද්දවල නෑ. අල්ලගත්තා නම් වාඩි වුණා කඹේ අර ඒක කොක්ක දිනවා. දැන් මෙහෙම